අසාධාරණකම් Tamanට පැමිණෙද්දී සංසාරේ හැටි ඔහොමයි කියලා හිතාදා ගන්න. බිරිඳගෙන් ස්වාමියාගෙන් හිත රිදවීම එද්දී සංසාරේ හැටි ඔහොමයි කියලා හිතාදා ගන්න. දරුවන් දෙමව්පියන්ට අත ඔසවද්දී තමන්ගෙම කිරි බීපු කටින් සැරට කතා කරද්දී සංසාරේ හැටි එහෙමයි කියලා හිත හදාගන්න. ওই සංසාරයට ආස කරන්න එපා. තමන්ගෙම උපකාර ගත්ත අය ඒ උපකාර නොසලකා තමාට එරෙහිව නැගී සිටිද්දී සසර එහෙමයි කියලා සංසාරයෙන් නිදහස් වෙන්න කැමති වෙන්න. ලෙඩ දුක් කෙලවරක් නැතුව පැමිණෙද්දී එකක් ඉවර වෙනකොට තවත් ලෙඩක්. සංසාරේ හැටි එහෙමයි කියලා නිදහස් වෙන්න කැමැත්ත ඇති කරගන්න. කවදාවත් මේ ප්‍රශ්න නිසා පිනක් කරන එක කුසලයක් කරන එක නැති කරගන්න එපා. බහුතරයකගේ අදහසක් තමයි අනේ මේ ප්‍රශ්න ඉවරුණාට පස්සේ මම පින් කරගන්නවා කියලා. ඕක බාලගිරි දෝෂේ වගේ. ප්‍රශ්න ඉවර වෙනකල් ඉන්න එපා පින් කරන්න. ප්‍රශ්න ඉවර වීම පිණිස පින් කරන්න. කරදර ඉවර වෙලා පින් කරන්න ඉන්න එපා. කරදර ඉවර වීම පිණිස පින් කරන්න. මේ කරදර 11ක් වුණාට පස්සේ පින් කරනවා කියලා ඉන්න එපා. මේ සංසාරේ මේ 11ක් කොල්ල අයින් කරන්න පින් කරන්න. අපි කියමු ඔබ යම් කරදරයක් මැද ලෙඩ රෝග මැද ඔබ පින් කරනවා කුසල් කරනවා ධර්මය අහනවා. ඒ පිනෙන් ඒ කුසලෙන් කරන්නේ ලෙඩ රෝග වලින් විඳවන සංසාරයෙන් එහව නිදහස් කරනවා. අඬ නම් පිනක් කරන්නේ. ඒ පිනෙන් කරන්නේ වැටෙන කඳුල වියලවල දානවා. පින්වතුනි තමන්ගේ දරුවෝ ඇස් වලින් ලේ වැටෙන තුරු දන් දුන්න අපේ මහ බෝධිසත්වයෝ විස්සන්තර ජාතකේ තමන්ගේ දරුවෝ දන් දුන්නා. දිය නොහැකි දන් දුන්නා. දිය නොහැකි දාන් දීලා කාටවත් ලබාගත නොහැකි ලෞතුරා සම්බුදු බව ලබා ගත්තා. එදා දීපංකර පාදමෝදේ මඬේ වැතිරිලා බුදු කෙනෙකුට ඒ දණ්ඩක් වුණා. තමන් මුළු ශරීරයම මඩ ගාගෙන පින කලේ මඬේ වැතිරිලා විපාකේ ආවා දූවිලි නොරන්දින සම. සම්බුදු වන ජීවිතේ කවදාවත් මඩ ඩිංගිත්තක් ගෑවුන්නේ නැහැ. මඬේ ඉඳලා පින කලේ. කරදර පිට නම් පින කරන්නේ. ඒ පිනෙන් කරදරම නැසලා දානවා. ප්‍රශ්න කෝටියක් එද්දින්නම් ඔබ බණපදයක් අහන්නේ. ඔය පිනෙන් ඔය කුසලෙන් කෝටියක් ප්‍රශ්න නැසලා දානවා. පැහැදිලිද? අර මිනී මරණ අඟුලිමාල කඩුවක් අමෝරගෙන මොහොතකටනේ අර බණපදේ අහගෙන හිටියේ. එහෙම කඩුව ඇතෑරියා නැහැ.